안녕하세요. 저는 KCG 에카데미의 한국어 선생님입니다. 이 영상에서는 어느 문법을 설명해 드리겠습니다. මම KCG एकेडमी කොරියන් භාෂා ගුරුවරයා. මම අචිර තිලක්ෂණ. මම මේ වීඩියෝ එකෙන් ඔයාලගේ EPS topic A-level කොරියන් හා O-level කොරියන් වලට අදාළ වෙන ග්‍රැමර් එකක්. ඒ කියන්නේ අන ව්‍යාකරණය මම මේ වීඩියෝ එකෙන් උගන්වනවා. හරි. Korean Grammar Lesson 1 한국어 문법 수업 by අචිර තිලක්ෂණ. හරි. verb plus earn. හරි. verb plus earn. ඔයාලට බැලුනොත් තේරෙනවා මේ earn කියන ව්‍යාකරණය යොදාගන්නේ මොනත් එක්කද? verbs එක්ක. use with verbs. verb එක තමයි යොදාගන්නේ. verb එකට පස්සේ තමා මේ earn ව්‍යාකරණය යෙදෙන්නේ. ඔයාලට ඒක මම ඉහත දක්වලා තියෙනවා verb plus earn කියලා දාලා තියෙන්නේ. verb එකට පස්සේ තමා earn ව්‍යාකරණය add වෙන්නේ. අපි මේකෙන් සරලව ගත්තාම වෙන්නේ ක්‍රියාපදයක් නාම විශේෂණ පදයක් බවට පරිවර්තනය කිරීම. මේකෙන් මොකද්ද වෙන්නේ? ක්‍රියාපදයක් නාම විශේෂණ පදයක් බවට පරිවර්තනය කරනවා. ඒක කරන්නේ මෙහිම. ඒ කියන්නේ ඔයාලා සාමාන්‍යයෙන් මම ඔයාලට පොඩි උදාහරණයක් කරන් පෙන්නන්නම්. ලස්සන ළමයා. ලස්සන බෑගය. ඒ බෑග් එකට කලින් තිබ්බේ ලස්සන. ළමයාට කලින් තිබ්බේ ලස්සන කියන විශේෂණ පදය. ළමයා විශේෂණ කරලා තියෙනවා මොකෙන්ද? ලස්සන. බෑගය විස්තර කරලා තියෙනවා විශේෂණ කරලා තියෙනවා මොකෙන්ද? ලස්සන කියන පදේ. එතකොට අපි ඒවට දක්වනවා නාම විශේෂණ පද කියලා. නාම විශේෂණ පදයක් වෙන්න හේතුව මොනවාද? නාම පදයක් විස්තර කරන ඕනෑම නැත්නම් නාම පදයක් විශේෂ කොට දක්වන ඕනෑම පදයක් නාම විශේෂණ පදයක් බවට පත් වෙනවා. ඔයාලා දන්නවා ළමයි කොරියන් භාෂාවේදී ක්‍රියාපදය යෙදෙන්නේ වාක්‍ය අවසානෙට. ඒ කියන්නේ අවසන් ක්‍රියාපදයක් තියෙනවා. ඒ කියන්නේ හැම වාක්‍යයකම වගේ ගොඩක් වාක්‍යවල අවසානයේ ක්‍රියාපද යෙදෙන වාක්‍යවල අවසන් ක්‍රියාපදයක් හැමතිස්සෙම වාක්‍යයට අවසානයේ යෙදෙනවා. ඉතින් අපි බලන්න සිංහල භාෂාව වගේම තමයි කොරියන් භාෂාවේදීත් නාම පදයට කලින් නේද නාම විශේෂණ පද එන්නේ. ලස්සන ළමයා කියද්දි ළමයාට කලින් නේද ලස්සන කියන එක ආවේ. ඒ වගේ අපෙත් කොරියන් භාෂාවේදීත් විශේෂණ පද යෙදෙද්දී නාම පදයට කලින් තමා විශේෂණ පදය යෙදෙන්නේ. අද අපි මේකෙන් ඉගෙන ගන්නේ verb plus earn එකකින් ක්‍රියාපදයක් කොහොමද නාම විශේෂණ පදයක් බවට පරිවර්තනය කරන්න කියලා. ඉතින් ඔයාලට හිතෙන්නේ නැති කොහොමද මෙහෙම කරන්නේ? ක්‍රියාපදයක් කොහොමද නාම විශේෂණයක් වෙන්නේ? ඒ වගේ දැන් සිංහල භාෂාවේ තියෙනවද සර් කියලා මගෙන් අහන්න පුළුවන්. ඔයාලට ඒක වැඩි ගාණක් නැති වුණාට සිංහල භාෂාවේදීත් ක්‍රියාපදයන් විශේෂණ පදයන් ලෙස භාවිත කරන අවස්ථා ඕන තරම් තියෙනවා. අපිට කියන්න පුළුවන් ගියපු ට්‍රිප් එක බලන්න. ට්‍රිප් එක ලස්සන. ඒ කියන්නේ ට්‍රිප් එක විශේෂණ කරලා තියෙනවා මොකෙන්ද? ගියපු කියන පදේ. ඒක ක්‍රියාපදයක් මොන පදයක් බවට පරිවර්තනය වෙලා තියෙන්නේ? නාම විශේෂණ පදයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. කොහොමද ගියපු ට්‍රිප් එක? ට්‍රිප් එක විශේෂණ කරලා දක්වනවා නේද ගියපු කියන එකෙන්. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? ට්‍රිප් එක විශේෂණ කරලා දක්වලා තියෙනවා මේ ගියපු කියන නාම පදෙන්. හැබැයි මේ ගියා කියන එකම නේද යනවා කියන එක අතීත කාලෙට ගියා වෙනවා. ගියා කියන එක නේද මේ විශේෂණ පදෙවිදි ගියපු කියලා හැදිලා තියෙන්නේ. ඒක තමයි අද අපි කරන්න යන්නේ. හරි. එතකොට මේ ඔයාලා ළමයි earn ව්‍යාකරණ ඉගෙන ගද්දී මතක තියාගන්න ඕන කාරණා දෙකක් තියෙනවා. එකක් earn ව්‍යාකරණයෙන් වෙන්නේ මොකද්ද? ක්‍රියාපදයන් නාම විශේෂණ පදයක් බවට පරිවර්තනය කිරීම සහ අනිත් කාරණාව තමයි මේ earn ව්‍යාකරණය ආවට පස්සේ ක්‍රියාපදය අතීත ස්වරූපයෙන් තමයි හැඟවෙන්නේ. ඒ කියන්නේ අපි ක්‍රියාපදයකින් අපි නාම පදයක් විස්තර කරනවා කියමුකෝ. අපිට කවදාවත් මේ verb එක earn යොදලා යන ට්‍රිප් එක යන්න ඉන්න ට්‍රිප් එක කියලා ඒ ට්‍රිප් එක විශේෂණ කරන්න බෑ. ඒවට වෙනම grammar තියෙනවා යන්න ඉන්න කියන්න පුළුවන්. මේ verb plus earn ව්‍යාකරණෙදි වෙන්නේ මොකද්ද? ක්‍රියාපදය අතීත ස්වරූපයෙන් හඟවනවා. ඒ කියන්නේ අපිට මේ verb plus earn යොදලා කියන්න පුළුවන් අතීත ස්වරූපයෙන් හැඟවෙන විශේෂණ පද විතරයි. ඒ කියන්නේ ගියපු ට්‍රිප් එක, කාපු කෑම, බීපු වතුර. හරිද? ඒ වගේ
මොකද්ද කරන්නේ? නාම පදේ විශේෂණ කරන්න පුළුවන්. හැබැයි මොන කාලෙන්ද? අතීත කාලේ. මං හිතනවා ඔයාලට ඒ ටික තේරෙන්න ඇති කියලා. හරි. ඊළඟ එක අපි ඔයාලා දන්නවා කවදාවත් අපි ක්‍රියාපදයක දා වලින් ඉවර කරන්නේ නැහැ. විශේෂණ පදයක් වේවා හෝ ක්‍රියාපදයක් වේවා කවදාවත් අපි දා වලින් ඉවර කරන්නේ නැහැ. මොකද අපි දා කරන්නේ? දා අපි ඉවත් කරනවා. ඒක අපේ කොරියානු භාෂාවේ තියෙන නීතියක් හා රීතියක්. කවදාවත් දා වලින් ක්‍රියාපදවත් විශේෂණ පදවත් ඉවර වෙන්නේ නැහැ. ඉතින් අපි කරන්නේ මේ දා ඉවත් කරනවා. දා ඉවත් කරාට පසුව ඉතිරි වෙන වචනේ හෝ අකුරෙහි අවසානයේ ඉතිරි වෙන වචනේ දා ඉවත් කරාට පස්සේ ඉතිරි වෙන වචනේ හෝ අකුරෙහි අවසානයේ හල් අකුරක් පිහිටී නම් ඒ කියන්නේ මුක්ත එකේ මම ඒක සරල උදාහරණයක් ගන්න කියලා දෙන්නම්. මුක්ත කියන එකේ දා ඉවත් කරාට පස්සේ ඉතුරු වෙන්නේ මොක්. ආන් ඒ වචනේ අවසානයේ හල් පිහිටී නම් හල් තියෙනවා නම් දැන් බලන්න මොක්තකේ දා අයින් කරලා පස්සේ මොක් හල් තියෙනවා නේද? මොක් කයන්න හල් වෙලා තියෙනවා. එතකොට අපි දානවා මොකද්ද? න ව්‍යාකරණය යොදන්නේ කොහොමද? n විදිහට. පච්චිම් කියන්නේ හල්. හල් තිබෙනවා නම් දා ඉවත් කරාට පස්සේ ඉතුරු වෙන වචනේ හෝ අකුරේ අවසානයේ හල් තිබෙනවා නම් අපි යොදන්නේ මොකද්ද? n කියන ව්‍යාකරණ නීතිය. එතකොට හැදෙනවා මොකද්ද? මොගන්. මොක්තකේ දා අයින් කරා හල් තියෙනවා දැන් මම මොගන් මොක්ත කියන්නේ කනවා මොගන් විදියට හැදුවාම කන නෙමෙයි මොකද්ද කාපු මම කිව්වා කනවා කියන එක විශේෂණ පදයක් වෙනවා කාපු විදියට සහ අපි මොක්ත කියන එක මොන කාලයටද හැරෙන්නේ අතීත කාලයට එතකොට අපිට කියන්න පුළුවන් මොගන් කාපු මොගන් නම්ෂික් කාපු කෑම දැක්ක නේද කෑම කියන නාමපදය කාපු කියන verb එක විස්තර වෙලා තියෙන పూర్ව. එතකොට කෑම විස්තර වෙලා තියෙනවා කාපු එකෙන්. ඒ කියන්නේ මොකද්ද? නාමපදයක් විශේෂණ කරලා තියෙනවා මොන පදයකින්ද? verb පදයකින්. එතකොට අපි ඒවට කියනවා මොකද්ද? නාම විශේෂණ පද. දැක්කා නේද? ක්‍රියාපදයන් නාම විශේෂණ පදයක් කරන පළවෙනි පියවර. හල් තියෙනවා නම් දා ඉවත් කරාට පස්සේ දානවා අපි n. දා ඉවත් කරාට පස්සේ හල් තියෙනවා නම් අපි දානවා මොකද්ද? ක්‍රියාපදයට ඇඩ් කරන්නේ මොකද්ද? n කියන එක. මොක්තා දා අයින් කරා හල් තියනවා. හල් කයන් හල් වෙලා තියෙනවා. දැම්මා n මොගන් කාපු කෑම. හරි. අපි වාක්‍යයක් බලමු. ඉගොසන් ඉගොත් කියනවා මේක ඉගොසන් ජිනන් ඵංහකේ. ගිය ඵංහකේ නිවාඩුවේ යොහෙනල් කාසෝ යොහෙන් කියන චාරිකාව ගිහිල්ලා කාසෝ ගිහිල්ලා චීගන් සජිනියයෝ ගත්ත පින්තූරය වේ. මේක ගිය නිවාඩුවේ චාරිකාව ගිහිල්ලා ගත්ත පින්තූරය වේ. චික්ත කියනවා අපි පික්චර් එකක් කැප්චර් කරනවා. ඒ කියන්නේ ෆොටෝ එකක් ගන්න එකට අපි කියනවා චික්දා ෆොටෝ එකක් ගන්නවා. චික්ත එකේ දා අයින් කරාට පස්සේ ඉතුරු වෙන්නේ චික්. ඒකේ හල් තියනවා නේද? එහෙනම් අපි දාන්නේ මොකද්ද? අපි දානවා චිගන් සජිනියයෝ. ඉගොසන් ජිනන් ඵංහකේ යොහෙනල් කාසෝ චිගන් සජිනියයෝ. ගත්ත පින්තූරේ ගන්නවා මොකක් වුණාද? පින්තූරේ විස්තර කරනවා ගන්නවා කියන එක හැදෙනවා කොහොමද සිංහල භාෂාවේ? ගත්ත විදිහට. කොරියානු භාෂාවේ එක චිගන් කියලා අපි උච්චාරණය කරනවා. ඉගොසන් ජිරන් ඵංහකේ යොහෙනල් කාසෝ චිගන් සජින් ඉයේයෝ. මේක ගිය නිවාඩුවේ චාරිකාවට ගිහිල්ලා ගත්ත පින්තූරය වේ. තේරුණා නේද? හරි. ඊළඟ රූල් එක හල් නොතිබේ නම් හෝ ල හල් නම් අපි න යොදනු ලබයි. ඒ කියන්නේ සමහර ක්‍රියාපද ඉවර වෙනවා. සමහර නෙමෙයි ක්‍රියාපද තියෙනවනේ එහෙම. ක්‍රියාපදයේ දා ඉවත් වුණාට පස්සේ ඉතිරි වෙන වචනේ හෝ අකුරේ අවසානයේ හල් පිහිටන්නේ නැහැ. හෝ ලයන් හල් වෙලා තියෙනවා. ඒ වගේ තැන්වල අපි න ව්‍යාකරණය අපි දාන්නේ න කියන ග්‍රැමර් එක. එතකොට ඒක යූස් කරන්නේ මෙහෙමයි ළමයි. කදා එකේ දා ඉවත් වුණාට පසුව ඉතිරි වෙන්නේ මොකද්ද? කා. කාවල හල් තියනවද? හල් නැහැ. එතකොට පච්චිම් එකක් නැහැ. එතකොට අපිට දාන්න ඕනේ රූල් එක මොකද්ද? හල් නැත්තම් හොල හල් නම් දාන්නේ නැහැ. හරි අපි දැම්මා න. දැන් මේක අපි කොහොමද එකතු කරගන්නේ? ඔයාලා දන්නවා ළමයි. කොරියන් භාෂාවේ අකුරක් හැදෙන්නේ කොහොමද? කොහොමද අකුරක් හැදෙන්නේ? ව්‍යංජනයක් දන ස්වරයක් සමානයි අකුරක්. ව්‍යංජනයකුයි ස්වරයකුයි එකතුවකින් තමයි අකුරක් හැදෙන්නේ.
ඔයාලට කවදාවත් කොරියානු භාෂාවේ ස්වරයක් තනියමවත් ව්‍යංජනයක්වත් තනියමවත් තියන්න හැකියාවක් නැහැ. එතකොට මෙතන බලන්න කායකට එකතු වෙලා තියෙන නයන්න තනියම නේද ඉන්නේ. ස්වරයක් තියෙනවද? නැහැ. නයන්න කියන ව්‍යංජනය විතරයි මෙතන පිහිටන්නේ. එතකොට අපි මොකද්ද කරන්නේ? ඒකට අපිට සෙජොන් රජතුමා එක ඔප්ෂන් එකක් දීලා තියෙනවා. ඒ තමා ඔයාලා ග්‍රැමර් එකක් ඇඩ් කරද්දී ව්‍යංජනයක් තනිව ඉතුරු වුණොත් දා ඉවත් කරලා හල් නොපිටින තැන්වල එක ව්‍යංජනයක් ඇඩ් කරන්න ඉතුරු වුණොත් ඒ ව්‍යංජනය ඉතුරු වෙන වර්ඩ් එකේ හෝ අකුරෙහි අවසානයේ යටින් හල් කරලා දානවා. දැන් බලන්න කදා එකේ දා ඉවත් වුණාට පස්සේ ඉතුරු වෙන වර්ඩ් එක මොකද්ද? කයන්න. එතකොට කයන්නට මොකක් එකතු කරනවද? මෙන්න මේ නයන්න ගිහිල්ලා හල් කරනවා. එතකොට හැදෙනවා මොකද්ද? කන්. මොකද්ද? කන්. යනවා කියන එක විශේෂණ අතීත විශේෂණයක් කියලා හැදෙන්නේ කොහොමද? ගිය පූ කියලා. තේරෙනවනේ? ගියපු. යනවා හැදුන අතීත විශේෂණයක් කියලා ගියපු. කන් යොහෙන් ගියපු ට්‍රිප් එක නැත්තම් ගියපු චාරිකාව. කන් යොහෙන් ගියපු චාරිකාව. හරි. ඊළඟ වර්ඩ් එක මන්දෙල්දා. මන්දෙල්දා කියනවා හදනවා. මන්දෙල්දා කියන එකේ දා ඉවත් කරාට පස්සේ ලයන්න හල් වෙලා තියෙනවා. දැන් ඔයාලා කියයි අපිට සර් කියලා දුන්නා නේද? හල් අකුරක් තියෙනවා නම් අපි n දාන්න ඕනේ. එහෙනම් අපි කියමු මේක මන්දරන් කියලා අපි කියමු කියලා කියයි. ඒක සම්පූර්ණයෙන් පුතේ වැරදි. මන්දරන් කියලා කවදාවත් කොරියානු භාෂාවේ එහෙම උච්චාරණ කරන්නේ නැහැ. උච්චාරණ තියා ලියන්නේවත් නැහැ. ඒක වැරදි සම්පූර්ණයෙන්ම. සෙජොන් රජතුමා කොරියානු භාෂා නිර්මාණයේදී සහ මේකෙදී අපිට කිව්වා දයන්න ඉවත් කරලා ඉතුරු වෙන වචනේ හෝ අකුරෙහි අවසානය හල් වෙලා නම් තියෙන්නේ හල් අකුර ලයන්න නම්. ඒ ලයන්න හල් වෙලා නම් තියෙන්නේ. අපිට කිව්වා ලයන්න අයින් කරන්න කියලා. මොකක් කරන්න කිව්වද? ලයන්න අයින් කරන්න කිව්වා. ලයන්න අයින් කරාට පස්සේ ඉතුරු වෙන්නේ මොකද්ද? මන්ද. මන්ද කියන එක විතරයි. දැන් බලන්න හල් අකුරක් නොතිබේ නම් අපි නයන්න දෙමු. දැක්කනේ කදා එකේ දා අයින් කරලා හල් නැහැ නයන්න හල් කරා කයන්න යටින් කන් කියලා ගත්තා. ලයන්න හල් නම් නයන්න ඇඩ් කරන්න කියලා තියෙනවා. එතකොට මෙතනදී යූස් කරන්න අර ෆෝමැට් එක. මොකද්ද? ලයන්න අපි මොකක් කරනවද? අයින් කරන්න ඕනේ. මන්ද දෙකේ දයන්න අයින් කරලා ඊට පස්සේ ඉතුරු වෙන වචනේ අකුරෙහි දැන් මෙතන වචනනේ මන්දල් කියලා වචනේ ඉතුරුනේ. ඒකේ අවසානයේ හල් අකුර මොකද්ද? ල හල් අකුරක් තියෙනවා හල් ලයන්න විදිහට. අපි මොකද කරන්නේ? හල් ලයන්නත් අයින් කරනවා. හල් ලයන්නත් අයින් කරාට පස්සේ ඉතුරු වෙන්නේ මොකද්ද? මන්ද කියන එක විතරයි. මන්ද කියන එක විතරයි. ඊට පස්සේ නයන්න ඇඩ් කරන්න ඕනේ. කලින් එක විදිහටමයි නයන්න අපිට තනියම තියන්න බෑ. මොකද කරන්නේ? දයන්න යටින් අපි මොකද කරන්නේ? නයන්න හල් කරනවා. හැදෙන වචනේ මොකද්ද? මන්දන්. මන්දන් කියනවා හදපු. මන්දන්චික් මන්දන් අම්චික් කියනවා හදපු කෑම. දැක්කද? හදනවා කියන එක අතීත විශේෂණයක් කරේ කොහමද? හදපු විදියට. කොහොමද ඒ කොරියන් භාෂාවේ? මන්දන්. හරි. ඊළඟ එක මුන්ජන් කියන වාක්‍යය. මම සාමාන්‍යයෙන් කොරියන් භාෂාව ගන්නද්දී හැම ග්‍රැමර් එකකටම වාක්‍යයක් දෙනවා. ඔයාලට මම මේකේ ෂෝට් මේ ලෙසන් එකක් විදිහට ගෙනින්න මම වාක්‍ය 3කින් පැහැදිලි කරලා දීලා තියෙනවා. එක වාක්‍යයක් හල් තිබේ නම් කියන කොටස යටතේ මම දීලා තියෙනවා. දැන් හල් නොතිබේ නම් හෝල හල් නම් කියන කොටස යටතට මම මේ වාක්‍ය දෙක යොදා ගන්නවා. බලන්න අංක්‍යෝනල් සංසාරමිචේ ඔන්නියේයෝ. පුතේ අංකියොන් කියන්නේ ඇස් කණ්ණාඩියට. ඇස් කණ්ණාඩිය සන් කියනවා සදා එකෙන් හැදෙන්නේ පුතේ. සදා කියන්නේ ලියනවා කියන්න විතරක් නෙමෙයි. අපි කණ්ණාඩි දානවටත් අපි කියන්නේ සදා කියලා. එතකොට සදා එක අපිට දමාගෙන සිටින පුද්ගලයා මගේ අක්කාවේ. එතකොට මට මේ සදා කියන එක අතීත විශේෂණ පදයක් බවට පරිවර්තනය කරන්න ඕනේ. කොහොමද ගන්නෙ? සන් කියලා හදාගන්නේ කොහොමද? සදා එකේ දා අයින් කරා හල් නැහැ. අපි මොකද කරන්නේ? හල් නැත්තම් නයන්න අපිට තනියම තියන්න බෑ. නයන්න නැඩ් වෙන්න ඕනේ හල් නැත්තම්. එතකොට මොකද කරන්නේ? ස එක යටින් නයන්න හල් කරනවා. මොකද්ද වෙන්නේ? සන් අන්ක්‍යෝනල් සන් සරමි චේ ඔන්නියේයෝ. දැක්ක නේද? පළඳිනවා
දමාගෙන සිටි නැත්තම් අපි කියන පළඳිනවා දමාගෙන සිටිනවා කියන එක කොහොමද අපි කරේ? පැළඳූ දමාගෙන සිටි කියලා අපි විදිහට වෙනස් කරගත්තා. Anch'ionen senza mi c'è ogni io. Anch'ionen senza mi c'è ogni io. කොහොමද කියන්නේ? කණ්ණාඩිය පැළඳගෙන සිටි නැත්තම් දමාගෙන සිටි සරම් පුද්ගලයා චේ මගේ ඔන්නියේයෝ අක්කවේ පුතේ ගෑනු ළමයින්ට පමණයි ඔන්නි කියලා අක්කට කියන්න පුළුවන්. පිරිමි ළමයි නූනා කියලා කියන්න ඕනේ. පිරිමි ළමයි මේ වාක්‍යය කියනවා නම් anche onelsen sarami che නූනායේයෝ කියලා කියන්න ඕනේ. ගෑනු ළමයි කියනවා නම් anche onelsen sarami che onniයේයෝ කියලා අරන් ගන්න පුළුවන්. මම මෙතනදී මම බෝයි කෙනෙක් වුණා. මම මේක යූෂුවලි හැමතිස්සෙම පිරිමි කට්ටිය කතා කරන්නේ අක්කට එයාගේ නමින් කතා කරන කොරියාවේ. එතකොට ගෑනු ළමයි තමයි ගොඩක් ඔන්නි ඔන්නි කියලා කියන්නේ. ඒක ගොඩක් ෆේමස් වර්ඩ් එකක්නේ. අක්කා කියන එකට ඔන්නි කියන එක. ඒකයි මම මෙතන මේ ඔන්නි කියලා වචනේ යූස් කරේ. හරි. ඊට පස්සේ නැත්නම් හිතයි සර් මේ කොහොමද ඔන්නි ගත්තේ නූනන යොදා ගන්න ඕනේ කියලා මගේ ෆේමස් වර්ඩ් එකකින්දයි ඔන්නි කියන එක මමත් මෙතන යූස් කරේ. හරි. ඒ නැත්තම් අනිවාර්යෙන් පිරිමි කෙනෙක් කියනවා නම් නූනා කියන්න ඕනේ. ගෑනු ළමෙක් කියනවා නම් ඔන්නි කියන්න ඕනේ. හරි. ඔජේ ඊළඟ වාක්‍යය ඔජේ මන්දෙන් පබල් ආජු ජෙමිස්සෝයෝ. ඔජේ කියනවා ඊයේ මන්දෙන් පබල් ආජු ජෙමිස්සෝයෝ. දැන් මතකයිනේ මන්දල්දා ලයන්න හල් වෙලා තිබ්බා දායන් ඉවත් කරාට පස්සේ. මන්දල් දෙකේ දායන් ඉවත් කරාට පස්සේ ලයන්න හල් වෙලා තිබ්බා. මොකද අපි කරේ? ලයන්න ඉවත් කරා ඒ වෙනුවට නයන්න හල් කරා. ඔජේ ඊයේ මන්දෙන් හදපු පබල් බත් ආජු ජෙමිස්සෝයෝ. ඊයේ හදපු බත් ඉතා රසවත්. ඉතා රසවත්. හරි පුතේ verb plus earn ව්‍යාකරණය මම A to Z වලට දැන් කියලා දුන්නා. මම මෙතනින් මේ වීඩියෝ එක නවත්තනවා. තවත් ඔයාලට ඕනේ grammar. ඒ කියන්නේ A level ළමයිනේ දැන් ගොඩක් මේ ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. මේ කොරියන් වලට තව A level චුට්ටි කාලයයිනේ. ඔයාලට අමාරු grammar තියෙනවා නම් මට දාන්න. කමෙන්ට් එකක් විදිහට මම මේ grammar ටික ඔයාලට කරලා දෙන්නම්. මම සාමාන්‍යයෙන් හිතනවා මේ presentation style එකට වැඩිය whiteboard style එක ගොඩක් usual way කියලා useful way කියලා. මොකද ඔයාලට මම මේ කියලා දෙන එකේ තේරෙනවට වැඩිය whiteboard එකේ කියලා දෙන එක විදිහ තේරෙනවා. ඉතින් මම ඊළඟ දවසේ ඉඳලා whiteboard එකේ ඉගෙනීම් කටයුතු කරන්න හිතාගෙන ඉන්නවා presentation style එක නැතුව. ඔයාලා මට අද මේක කියලා දුන්න ව්‍යාකරණේ තේරුණාද නැද්ද කියන කමෙන්ට් එක දාන්න. මොකද මම YouTube එකට අප්ලෝඩ් කරන ෆස්ට් වීඩියෝ එක. ඉතින් මම ඔයාලගේ අදහස් දැනගන්න කැමතියි කොහොමද තේරුණාද නැද්ද මගේ වැරදි හදාගන්න. ඒ දේවල් මම කරගන්න කැමතියි. ඉතින් මේක ඔයාලට යූස්ෆුල් වුණා මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා තේරෙනවා නම් ඔයාලගේ වීඩියෝ එක යාළුවන්ට ෂෙයා කරලා එයාලගෙත් ඒ grammar අපහසුතාව ඔයාලා නිරාකරණය වෙන්න උදව්වක් කරන්න. KCG Academy එක හරහා ඔයාලට topic EPS topic A level O level වගේ seminars free seminars අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගැන ඒ පිළිබඳව මේකට යටින් අපි සඳහන් කරලා තියන්නම්. මේ වීඩියෝ එක නැරඹුවට ඔයාලට ගොඩක් ස්තුතියි. 탐 주에 만나요. 안녕히 가세요.